මේ වීඩියෝ එක ගේන්නේ 2026 A level biology කරන ඔයාට. එතකොට ඔයාලගේ A level exam එකට තියෙන හරියටම තව මාස දෙකක වගේ කාලයක්. මාස දෙකයි දවස් ගාණක් තියෙන්නේ. ඉතින් අපි අන්තිම අගෝස්තු මාසයෙන් කරොත් අපිට තියෙන්නේ ජූනි මාසයේ විතරයි. හරිද? එතකොට හරියටම මාස දෙකයි. එතකොට මේ වීඩියෝ එක ගන්න අපි අපේ අවසාන අනුමාන රචනා ප්‍රෝග්‍රෑම් එක ගැන විස්තර කරන්න. එතකොට මේ පාර අපි එක්සෑම් එකට මාස දෙකක් තියලා අපේ අනුමාන රචනා ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නවා. ඒකට හේතුව තමයි දැන් ගොඩක් ළමයි හිතාගෙන ඉන්නවා මේ එක්සෑම් එකට දවසක් දෙකක් තියලා අනුමාන රචනා මාතෘකා ටිකක් දැනගත්තාම රචනා පේපර් එක ගොඩ දාන්න පුළුවන් කියලා. ඇත්තට මෙහෙම නැහැ. හරිද? ඔය රචනා පේපර් එකට ෆේස් කරන්න ඊට කලින් හොඳට රචනා ලියලා හොඳ පුරුද්දක් තියෙන්න ඕනේ. ටයිමින් තියලා රචනා ලියන්න ඕනේ. රචනා ලියලා ඒ වගේ අඩුපාඩු හඳුනාගෙන තියෙන්න ඕනේ. හරිද? කාලයක් තිස්සවා මේක පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරලා යන්න ඕන වැඩ. හරිද? ගොඩක්ම ප්‍රශ්නය ළමයි මේ රචනා පාඩම් කරන්න රචනා ලියන්නේ මුකුත් නැහැ. හරිද? අන්න ඒ හින්දා අපි මේ පාර අපේ අවසාන අනුමාන රචනා ප්‍රෝග්‍රෑම් එක එක්සෑම් එකට මාස දෙකක් තියලා පටන් ගන්නවා. ප්‍රෝග්‍රෑම් එකේදී වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. අපේ ටාගට් එක තමයි 2026 A level එක්සෑම් එකට කලින් අනුමාන රචනා 50ක් ලියන්න. අපේ අවම ටාගට් එක 50 අපි 50ට වඩා ලියමු. හරිද? කාලෙත් එක බලලා 50ට වඩා ලියමු. එතකොට මේකෙදී අපි අවමය 50ක් ලියමු. මෙහෙමයි වෙන්නේ. අපි හැම සතියෙම සවුන්ද ඉඳන් සිකුරාදා වෙනකම් රචනා 5ක් ලියමු. ඒ කියන්නේ රචනා 5ක් කියලා කියන්නේ හැම දවසකම එක ෆුල් එසේ එකක් සහ කෙටි සටහනක් වෙන්න ලියමු. එතකොට හැමදාම ෆුල් එසේ එකයි කෙටි සටහන. ෆුල් එසේ එකයි කෙටි සටහන. ඒ විදිහට සවුන්ද ඉඳන් සිකුරාදා වෙනකම් ලියමු. එතකොට ඒකෙදි අපි හැමදාම ඔයාට ෆුල් එසේ එකට දාලා මාතෘකාවයි කෙටි සටහනට දාලා මාතෘකාවයි තියෙනවනේ. ඒ දෙකට දාලා අපි රචනා මාකින් එක කොට හැමදාම උදේට දෙනවා. ඒක ලස්සන්ට පොයින්ට්ස් කඩලා හදපු රචනා මාකින් එකක්. ඒ මාකින් එක අපි ඔයාලට දෙනවා. ඊට අමතරව ඒ රචනාවේ තීර ටික ඉක්මනට මතක් කරන. හරිද? ගොඩක් අර එසේ පාඩම් කරන්න කම්මැලි ළමයට එසේ එක පාඩම් කරන්න ලේසි වෙන්න අපි ඉක්මනට පොයින්ට්ස් ටික මතක් කරවල කෙටි වීඩියෝ එකකුත් දෙනවා. ඒක සාමාන්‍යයෙන් විනාඩි 15ක 20ක වගේ වීඩියෝ එකක්. එතකොට ලොකුවට කාලේ නාස්ති කරන්නේ නැහැ ඒකේ. ඔයාලට ඉක්මනට රචනාව පාඩම් කරන්න පොයින්ට්ස් ටික මතක් වෙන්න අපි කෙටි වීඩියෝ එකකුත් දෙනවා. හරිද? එතකොට ඔයාට තියෙන්නේ එදා දවසේ ඒ වීඩියෝ එක බලලා තියරි අමතක කෙනෙක්ට චුට්ටක් තියරි ටික මතක් කරගන්න පුළුවන්. අනිත් අයට දෙන්නේ රචනාව පාඩම් කරන්න. ඒ විදිහට පාඩම් කරලා හැමදාම වාරය 10ට අපි දෙන live Zoom session එකට join වෙන්න ඕනේ. හරිද? අපි Zoom session එකක් දෙනවා වාරය 10ට. ඒකට ඇවිල්ලා ඔයා අර එදා දවසේ පාඩම් කරපු රචනාව ලියන්න ඕනේ. හරිද? ඒතර අපි සාමාන්‍යයෙන් පැය භාගයක වගේ කාලයක් දෙන්නේ full essay එකයි කෙටි සටහනයි එකම ලියන්න. ඔයා ඒකේ අපි ටයිම් එකක් දානවා Zoom එකේ. ඔයාලට තියෙන්නේ ටයිමින් තියලා ලියලා අපිට රචනාව සබ්මිට් කරන්න. ඒතර ඒ විදිහට ඔයා සවුන්ද ඉඳන් සිකුරාදා වෙනකම් අඛණ්ඩව දවස් 5ක් පුරාවටම රචනා ටික ලියනවා. හරිද? ඊට පස්සේ සෙනසුරාදා ඉරිදා කියන දවස් දෙකේදී ඔයා ඒ දවස් 5ේම ලියපු රචනා ටික නැවත එකපාරක් මතකින් ලියලා අපිට එවන්න ඕන. හරිද? ඒතර ඒ විදිහට තමයි අපේ ප්‍රෝග්‍රෑම් එක යන්නේ. එතකොට දැන් මේ ප්‍රෝග්‍රෑම් එක කාටද වැදගත් වෙන්නේ කියලා කිව්වොත් මෙහෙමයි. ඔයා මේ වෙලාවේ ඉන්නේ F මට්ටමේද S මට්ටමේද? හරිද? A මට්ටමේද B මට්ටමේද කියන එක අදාළ නැහැ. හැම මට්ටමක ඉන්න ළමයෙක්ට මේක ගැලපෙනවා. ඒකට හේතුව තමයි ඔයා හිතන්නකෝ දැන් මේ විද්දි මේ බයොලොජි මුකුත්ම පාඩම් කරලා නැහැ. හරිද? FS මට්ටමේ ඉන්නේ කියලා හිතන්නකෝ. එතකොට එහෙම මට්ටමක ඉන්න ළමයෙක්ට මේකේ තියෙන ප්‍රයෝජනේ තමයි ඔයා දැන් හැමදාම රචනාවක් පාඩම් කරනවා කියලා කියන්නේ ඔයා සම්පත් පොතේ ඒකට දාලා තියරි කරුණු ටික හොඳට පාඩම් කරනවා. හරිද? ඒතර ඔයා පාඩම් කරන්නේ නැති ළමයෙක් නම් ඔයාට මේකත් එක්ක ජොයින් වෙලා පාඩම් කරන්න වෙනවා. පාඩම් කරන්න පුළුවන්. මොකද හැමදාම රැට අපි Zoom session එකක් දාලා මේ ලියවනවත් එක්කනේ. ඒතකොට ඔයාට අර ඒක අඛණ්ඩව ලස්සනට කරගෙන යන්න පුළුවන්. හරිද? ඒ වගේම දැන් AB මට්ටමක ඉන්න ළමයෙක් හිතමුකෝ. ඒතර සමහර ගොඩක් ළමයි ඉන්නවා. එයාලා පාඩම් කරාට දැන් පොඩ්ඩක් මතකේ මේක අමතකයි කියලා හිතනවා. හරිද? අනිත් වැඩත් එක්ක රචනා ටික පොඩ්ඩක් මග හැරෙනවා. අන්න එහෙම ළමයින්ට පුළුවන් අර ඉක්මනට මාකින් එකේ පොයින්ට්ස් ටික බලලා හැමදාම අඛණ්ඩව මේක ලියාගෙන ගිහිල්ලා අර එක්සෑම් එකට හොඳ මතකයක් එක්ක හොඳ රචනා පුහුණුවක් එක්ක හොඳට ටයිමින් තියලා රචනා ටික පුරුදු වෙලා යන්න පුළුවන් වෙනවා. හරිද? ඕනම මට්ටමේ එක්කෙනෙක්ට මේක හින්දා අඛණ්ඩව හැමදාම බයොලොජි වැඩ ටික කරගන්න පුළුවන්. හරිද? ඔයාට හැමදාම පාඩම් කරන්න වෙනවා. ඔයාට ඒකේ තීර ටික අමතක වෙනවා වීඩියෝ එකක් දෙනවා. ඒ වගේම ඔයා හැමදාම රැට රචනාවක් ලියනවා. එතකොට ඔයා හැමදාම අර බයෝ වලට මුකුත්ම වැඩක් කරන්නේ නැත්තම් තනියෙන් වැඩක් කරන්නේ නැත්තම් ඔයාට හැමදාම මේකේ වැඩක් වෙනවා. හරිද? ඒ හින්දා ඕනම මට්ටමක ළමයෙක්ට මේක ගැලපෙනවා. Tamanට ප්‍රයෝජනයක් ගන්න පුළුවන්.
එතකොට සම්පූර්ණ අපි ජූනි මාසයේදී යන්නේ ළමයි මුල් පාඩම් 5. හරිද? මොකද මුල් පාඩම් 5න් අපිට ලොකු රචනා ප්‍රමාණයක් එනවා සහ ඒක අපිට කවර් කරන්න ගොඩක් රචනා තියෙනවා. එහෙනම් අපි සම්පූර්ණ ජූනි මාසෙදී යන්නේ මුල් පාඩම් 5. ඊට පස්සේ ජූලි මාසෙදී මුල් පාඩම් 5 සහ අන්තිම පාඩම් ටික තමයි යන්නේ. එතකොට අපි ජූනි මාසෙදී ආට අර ජූලි මාසයට සූදානම් වෙන්නේ වීඩියෝ ටිකකුත් දෙනවා. ඒ කියන්නේ රචනා වලට පොඩ්ඩක් පුරුදු වෙන්න පාඩම් කරලා කලින් ඉඳන්ම පාඩම් කරන වීඩියෝ ටිකකුත් channel එකේ දානවා. එතකොට සම්පූර්ණ ජූලි මාසෙදී යන්නේ මුල් පාඩම් 5 තමයි අනුමාන ටික යන්නේ. ඒ විදිහට අපි රචනා 50 50ට වැඩියෙන් ලියන්න බලාපොරොත්තු වෙනවා එක්සෑම් එකට කලින්. එතකොට දැන් මේ රචනා ලියනක හින්දා ඔයාට රචනා පේපර් එක විතරක් නෙමෙයි හැදෙන්නේ. ඔයාගේ ව්‍යුහගත රචනා පේපර් එකත් හැදෙනවා MCQ එකකට ප්‍රයෝජනයක් වෙනවා. ඒකට හේතුව දැන් ඔයා රචනාවක් පාඩම් කරද්දී සම්පූර්ණ පොයින්ට්ස් ටික ඔක්කොම පාඩම් කරනවා කියන්නේ ඔයාට ඒකෙන් ව්‍යුහගත රචනා පේපර් එකත් ගොඩ දාගන්න පුළුවන්. ඒ වගේම MCQ එක ගොඩ දාගන්න පුළුවන්. මොකද මේ හැම පේපර් එකටම ඕන ඔයා හොඳට අවබෝධ කරගෙන පාඩම් කරන්න නෙවෙයි. බාලජි වල ඕන පාඩම් කරන්න. හොඳ නැවුම් මතකයක් නෙවෙයි ඔයාට ලියන්න. ඉතින් දැන් අපි මේකේ අනුමාන කරන්නේ කොහොමද පාස් පේපර් අධ්‍යයනය කරලා ඇනලයිස් කරලා එහෙමනේ අධ්‍යයනය කරන්න. එතකොට මේ මාතෘකාව වලින් එන්න තියෙන සම්භාවිතාවය වැඩි එක්සෑම් එකට. එතකොට ඔයා මොන මට්ටමක හිටියත් අපි දෙන මාතෘකාව අපි දෙන රචනා මාතෘකාව වලට දාලා තියරි කොටස් ටික පාඩම් කරා කියන්නේ ඔයාට විභාගයේ හොඳ රිසල්ට් එකකට යන්න මේකෙන් පහසුවක් වෙනවා. හරිද? එතකොට මේ විදිහට ව්‍යුහගත ටික හදා ගන්න පුළුවන්. ඊට අමතරව ව්‍යුහගත වලට අපි කොහොමත් ෆ්‍රී ප්‍රෝග්‍රෑම් එකක් විදිහට අපේ මේන් ගෲප් එකේ ඔයාට හැමදාම උදේට පළාත් පේපර් එකක ව්‍යුහගත ප්‍රශ්නයක් අපි දානවා ගෲප් එකට. ඒකේ මාකින් එක රැට දානවා. ඔයාට අඛණ්ඩව දෛනිකව ව්‍යුහගත ටික කරගෙන යන්න පුළුවන්. හරිද? ඒ ගෲප් එකට ජොයින් වෙන්න මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ link එක දාලා තියෙනවා. නැත්නම් ඔයාට කමෙන්ට් සෙක්ෂන් එකේ WhatsApp link එක වලා ගන්න පුළුවන් group එකේ. ඒකට join වෙන්න පුළුවන්. ඒකට join වෙලා මේ ව්‍යුහගත ටික හදාගෙන යන්න පුළුවන්. හරිද? එතකොට මේ ප්‍රෝග්‍රෑම් එක අපි ජූනි මාසේ පළවෙනි සතියේ සම්පූර්ණ ෆ්‍රී යන්නේ. ඔයාට join වෙලා ඒකෙන් වැඩක් වෙනවද කියලා බලන්න පුළුවන්. ඔයාට ඒ කියන්නේ ඔයා බාලිජ පාඩම් කරපු නැතිනම් ඔයාට අකණ්ඩව ඒ සතිය තුර වැඩක් වුණාද? හරිද? ඒ විදිහට ඔයාට ඒකෙන් වැඩක් වෙනවා නම් ඉස්සරහට දිගටම join වෙන්න පුළුවන්. එතකොට සම්පූර්ණ පළවෙනි සතියේ ෆ්‍රී යන්නේ. එතකොට ෆ්‍රී ප්‍රෝග්‍රෑම්ස් වලට join වෙන්න අර මම දාලා තියෙන link එකෙන් WhatsApp group එකට join වෙන්න. ඒකට තමයි ඔක්කොම අර YouTube link එක ඊළඟට marking එක ඊට පස්සේ ඔයාට live join වෙලා Zoom session එකට දාලා link එකේ හැම දෙයක්ම දාන්නේ ඒ group එකට. හරිද? එතකොට මේක තමයි අපේ plan එක. අපි exam එකට කලින් රචනා 50ක් ලියලා ඒ ටික පාඩම් කරලා ඒවයි අඩුපාඩු හදාගෙන ටයිමින් තියලා ලියලා. හරිද? ටයිමින් එකේ වැදගත්ම දේ ඒවා ටයිමින් තියලා හැමදාම ලියනවා මේක. ඒකට අඛණ්ඩව එක්සෑම් එක වෙනකම් මාස 2ක් වැඩ කරලා තමයි අපි විභාගයට යන්නේ. හරිද? එතකොට හොඳ සූදානමක් ඇතුවාට සූදානම් වෙන්න මාස 2ක් තියෙනවා. ඉතින් කැමති කෙනෙක්ට අපේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක දිගටම ජොයින් වෙන්න පුළුවන්. සම්පූර්ණ පළවෙනි සතියේ ෆ්‍රී යන්නේ ඕන කෙනෙක්ට ජොයින් වෙලා බලන්න පුළුවන්. එහෙනම් අපි ජූනි 1 වෙනිදාට හරියටම අපේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නවා. වැඩි විස්තර සඳහා ඔයාට කමෙන්ට් සෙක්ෂන් එකේ නම්බර් එකක් තියෙනවා. ඒකට WhatsApp message එකක් දාන්න final essay program කියන group එකට join වෙන්න. එහෙනම් අපි වැඩ ටික කරගෙන අපි ජූනි 1 වෙනිදාට හම්බ වෙමු.